ලෝකෙ මොකා කිව්ව මට අහන්න. ඒකයි මර ඉස්සරින්ම මට ප්‍රශ්නයක් තිබ්බා අර අනිත් අයට මේ උත්තරී දෙයි. මොන මගුල්. ඇත්තටම ඕගොල්ලෝගේ මට කවුරු හරි කියන්න කිසිම කෙනෙක්ගේ හිත නොරිදෝපු කල් මෙතෙක් කල් ජීවත් වෙච්ච කවුරු හරි ඉනවද කියලා? දැන් වැඩි ඕනේ නැහැ. මේ පස්සේ ඕගොල්ලෝ ලංකාවට යනවා. පරව මේ අරගෙන යන්නේ චොක්ලට් ඇඳුම් මනම්මන. දීලා ඉවර වෙලා ওই ගත්තේ උන් හොඳ කියනවාද අන්තිමට කුණු බැනුම් බනිනවා. අපි කෙලින් කතා කරමු. මොකද කරන්නේ? එච්චරයි. හිතාගෙන යන්න මුන්ට මං ගෙනියනවා මුන්ගෙන් හම්බෙන්නේ කුණු බැනුම්. ඔන්න ඉඳා කාපල්ලා බැනපල්ලා කියලා බෙදලා එන්න ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ විවෘත වෙන්න. එතකොට එයා කරන දේ අපිට බලපෑමක් නැහැ. ඒ තමයි මම කියපු පාර. හරි විවෘතයි. හරි ජෙනුයින්. ඒ ඇතුලේ මුකුත් නැහැ. කියන්න ඕන එක කෙලින්ම කියලා කළා ඉවර කළා. හරි නිදහස් ජීවිතේට. අපි අපිට උපරිම නිදහස අපි අපේ නිදහස අපි තියාගන්න. අනේ හිතන්නේ මොකද්ද? මෙයා හිතන්නේ මොකද්ද? අපිට අදාළ නැහැ. අනික කාගේවත් හිත හොඳ කරන්න යන්න එපා. කවදාකවත් එහෙම කරපු කෙනෙක් ලෝකේ නැහැ. දැන් මම කරන්නේ එපා. ඒ අවශ්‍ය නැහැ. මේ ධර්මයේ අහුනට පස්සේ මට ඒක තේරෙනවා අපි නිකන් මේ මමත්වයක් නඩත්තු කරගන්න පිස්සුයි කාරෝ. අනික එහෙම හොඳ අහන්න බෑ. හොඳ කියන්නේ නැහැ. හොඳ කියන්න ඕනත් නැහැ. අපි කරන එක කළා ඔච්චර තමයි. අර ආන්දරු කෙනෙක් මිනිස්සෙක් දාන ගෙනිච්චලු පන්සලට. උදේ ගෙනත් තියෙන ඉන්දියාප්පයි කිරිහොදි. ඉතින් මේ ආන්දරු ඉන්දියාප්ප කණ්ඩ බලඳන්න කැමති නැතිලු වැඩි. ඉතින් බුද්ධ පූජාව හරි තිබ්බා. වැඩි පින් වාක්‍ය කියන්නේ නැතුව පොඩ්ඩක් කියලා නැවැත්තුවා. ඒතකොට ඇහුවලු ආන්දරුනේ දැන් මේ ඉන්දියාප්ප වලට කිරිහොදි වලට ඇයි මේ පොඩ්ඩක් පින් දෙන්නේ? ඉන්දියාප්ප වලට ඔච්චරයි කිව්වලු. ඒ වගේ ඉන්න. ඔය ගණන් ගන්න එපා. ඕගොල්ලෝ ජීවිතේ දැයි ආන්දරු කොච්චර විවෘතද? ඉන්දියාප්පයි කිරිහොදි වලට ඔච්චරයි. බන. තව ඕනනම් ගෙනෙන් ආප්ප බාත් නැට අනෝ මේ වගේ නෑවාම තමයි ගොඩක් කියන්නේ. මං කැමති ඒ ක්‍රමෙට. මම පොඩි කාලේ ඉස්කෝලේ යනකොට පන්සල් දෙකකට දාන ගෙනියන. එක පන්සලකට ගෙනිච්චාම පැය ගණන් බණ කියලා බුද්ධ පූජාවල් තියෙනවා ඒ හාමුදුරුවෝ. ඉතින් අපේ ගෙවල් වලින් කියලා තිබ්බ එයා තමයි හොඳම. මට දවසක් කොල්ලෙක් කතා කරා යමන් දානේ ගිහින් දෙනවා. මං කෝ යමන් එහෙනම් කියලා දානේ අරන් ගියා තව පන්සල්. ඒ හාමුදුරුවෝ හිටියා. අර කොල්ලා ගිහිල්ලා කිව්වා මම එදාමයි පන්සලට ගියේ. හාමුදුරනේ දානේ ගෙනාවා. ගෙනාවන් තියලා ඵලයන් කිව්වා. මං උඩ ගියා. මට අද තේරෙනවා අර හොඳට බුද්ධ පූජා තියලා බණ කියපු එක නෙමෙයි හාමුදුරුවෝ. අර ගෙනාව නම් තියලා ඵලයන් කිව්වනේ. හරියටම හරි. දැන් ඒ කවුරුවත් ජීවතුන් අතර නැහැ. ඇත්තටම ගෙනාව නම් තියලා යන්න නැතුව වෙන මොන මකුලද? ඒතර ඒ හාමුදුරුවෝ කියපු එක හරි. එයා පුටුවක් උඩ වාඩිලා බැස්සෙත් නැහැ. දෙනාව නම් තියලා ඵලයන් කිව්වා. එයාත් දන්නවා දැන් මම මේ ඉස්කෝලේ යන ගමන් මේක අරන් ඇවිල්ලා තියෙන්නේ. මූට මෙතන බණ කියන්නේ නැහැ බුද්ධ පූජාවේ තිබොත් අරහෙන් ගිය ගමන් තරලෝ කෝටුවේ තෝ ස්පන්ති හිටියේ නැද්ද ඇයි කියලා. ඔය ඔක්කොම කල්පනා කරලා නැති ඵලයල්ලකෝ තියලා හෙට. අපි තියලා දුවලා ආයි පන්ති. ඒ හරි ඒවා. ඒ වෙනස්කම් අන්නේ ඒ වෙනසට ඕගොල්ලෝ දැන් කැමති නැති වෙලා තියෙනවා. මම නම් එදා ඉඳලා වෙනස එව්වා. ඒ අය දැන් නැහැ. මම කියන්නේ හරි විවෘතව ඉන්න.